මේ තියෙන්නේ අද පටිද? ඔව් මේ තියෙන්නේ අද පටි. කොච්චරක් තියෙනවද? ඕන තරමක් තියෙනවා. මේකේ මේ දිගේවද කොටේවද මේ තියෙන්නේ? දිගේවා. ඇදලා බලමුද පටි? ආ බලමු. පටියක් අදින්න බලන්න. මේට දාන්න එළියට දාන්න. කොච්චරක් දිග තියෙනවද පටි? කොච්චරක් දිග? 15 20 සමහරක් ඒවා ඊටත් වඩා දිග තියෙනවා. අධික පටි මේ පාර තියෙන්නේ. මේ පාර දිග පටි තියෙන්නේ. කෑලි මොකුත් නැහැ ඔක්කොම දිග පටි තියෙන්නේ. ඔව් ඔක්කොම දිග පටි තියෙන්නේ. මේ මාර දිගන්නේ තියෙන්නේ පටි වල. මේ පාරේ ඇවිත් තියෙන පටි ඔක්කොම දිග පටි. ඔව් දැන් අදපු මේක ඇදලා ගත්ත පටියනේ. ඔව් මේ ඇදලා ගත්ත පටිය. ඕකේ මේ යටින් ගන්න පොඩ්ඩක්. යට ඒ කියන්නේ මේ උඩින් නැතුව යට තියෙන පටියක් ගන්න බලන්න. මේකේ අගක් වගන්න. ඒක අදින්න බලන්න. අම්මෝ වේකේ දිග. ගොඩක් දිගයිද පටි? මේවා ගොඩක් දිග තියෙනවා. ඒ කියන්නේ කවලම් මොකුත් නැහැ දිගම පටි තියෙනවා. දිගම පටි තියෙන්නේ. මේ පාර ඇවිත් තියෙන්නේ දිගම පටි. කොට පටි නෑ. එක පටියක්වත් නෑ කොට පටි. මේ ඔක්කොම දිග පටි. සමහරක් ඒවා අඩි 20 30 දිග ඒවා තියෙන්නේ. අඟල් කීයේ කපලාද ඔය ඇදලා තියෙන්නේ? අඟල් භාගේ. අඟල් භාගේ. අඟල් භාගේ. ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. මේ පටි මේ පාර ඒවා මාර දිගයිනේ. ඔව්. දිග පටි. මේ දිග පටි තව ඇදෙනවා තව දිග පටි. ඒ කියන්නේ කොනක් හොයාගන්න බෑ මේකේ. සමහරක් ඒවායේ කොනක් හොයාගන්න බෑ. මේ අද පටි. ඒ කියන්නේ එකම පටිය නේද ඔය? අතේ තියෙන. එකම පටි. දැන් ඇද්ද පටියනේ? දැන් ඇද්ද පටිය තව තියෙනවා ඇද්දෙන්නේ නැහැ. තව තියෙනවා මේ. තව තියෙනවා. අදින්න. ඒ කියන්නේ දැන් මේක අඩි 30ක් 40ක් විතර තියෙනවා. මේ දැන් අදපු එකනේ. මේ අතේ තියෙනවා එක පටිය. ඔව්. මේක නම් අඩි 50ක් විතර තියෙනවා. අඩි 30ක් 40ක් විතර තියෙනවා. ඒක නම් මාර දිගයිනේ. කොනක් හොයාගන්න නැහැ. මේ දැන් අදපු එකම පටිය මේ තියෙන්නේ. මේ එකම පටිය ඇදලා තියෙන්නේ. මේකේ කෑලි බෑලි මොකුත් නැහැ. එක තනි පටියනේ. තනි පටියකින් කිලෝ 1ක් විතර. තනි පටියෙන් කිලෝ 1ක් විතර තියෙනවා මෙතන. විතර ගන්න පුළුවන්. තනි පටිය. තව ඇදෙනවා මේ. සමහරක් ඒවා තව ඒවා තියෙනවා. දැන් ඔය අතේ තියෙන්නේ එක මේකක්නේ. එක පටියකින් අදපු මේකයි. ඔව්. එක පටියකින් අදපු ඒවා. ඒක අතේ කිලෝ 1ක් විතර තියෙනවා. ඒතර දිග ඇති 500ක් විතර තියෙනවා. ග්‍රෑම් 500ක් විතර තියෙනවා. ඔව්. ඔය මැදින් ගන්නකො තව එකක්. ඔය ටික අයින් කරලා ගන්න. මැද හරියෙන් ගන්න. මැද පටියක්. ආවන්නොක් ගන්න. කොනක් නෑ. කොන් හොයන්නේ. කොනක් හොයන්නේ. මේ දිගම පටි තියෙන්නේ කොනක් නෑ. මේ පාර එතකොට මේ දිග පටි තමයි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ නේ. හදලා තියෙන්නේ. මේක ඕන කෙනෙක්ට ගන්න පුළුවන්ද? ඔව් මේක ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් ලංකාවේ ඕනම තැනකට යවනවා. ඒ කියන්නේ මේ කොහොමද යවන්නේ? සුළු ප්‍රමාණය ඇවිල්ලා තියෙන ඉක්මනින් ඇනුම් කරන්න. දැන් මේ කොහොමද යවන්නේ? පෝස්ට් ඔෆිස් හරහා COD දාන්නේ. බඩු ආවයින් පස්සේ ගෙවලා ගන්න තියෙනවා වගේ. ඒ කියන්නේ ගෙදරට බඩු ගියාට පස්සේ ගන්න පුළුවන්. ගෙවලා ගන්න තියෙනවා. කෝච්චිය යවන්නේ නැද්ද? කෝච්චියෙත් යවනවා. හරි මේ තියෙන්නේ අර උදයන්ගනි පහන් තිර ඔන්න නිෂ්පාදනය කරපු ඇදපු පටි. ඉතින් ඕන කෙනෙක්ට ගන්න පුළුවන් මේ පාර නම් වෙනසක් වෙලා තියෙනවා. පටි වල දිග පටි අඩි 30 40 සමහර ඒවා අඩි 50ක් 60ක් විතර දිගයි. ඔන්න ඉතින් පහන් තිර කරන අයට ගන්නවා නම් හොඳම පටි අලුත් විදියට හදලා තියෙනවා උදයන්ගනි පහන් තිර විතින්. ගන්න අය ඉතින් දැම්ම ඕඩර් එකක් දාන්න නම්බරේ කියන්න කොහොමද?
076යි 74යි 16යි 326යි. හරි. නම් මේක එකට call එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා නේද මේක? හරි. ඔන්න ඉතින් තියෙනවා අලුත් පහන් තිර රෙදි ඇදපු පටි.